අදෝරක්තගෙන පාරචම්බලට නෙක්ස් කරන ගොන්න දෙතන ගැමා කිරණ මෙයා ගත්තා මේ ඔක්කොම සියල්ලම විද්‍යුච්චුම්බ තරංග එක හරි නිදහසේ අවකාශයකම ඔව් මොකද මේ ඔක්කොම හිස් අවකාශයකින් රික්ත හැක ඇතුළේ ආලෝකීය ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඒක හරි A හරි B හරි දිගම තරංගායම තියෙන ගොන්නද. ඒතකොට තුනම හරි. මේක මතක තියාගන්න ඕනේ ගොන්නද තරංග තමයි දිගම තරංගායම තියෙන එක. ඒතකොට ABC තුනම හරි. ඊට පස්සේ උෂ්ණත්වය ඉහළ යාමට වැඩිපුර බලපාන වීදුරු වල ප්‍රසාරණයට වඩා රස්දිය වල ප්‍රසාරණය අඩුයි. ඒක තමයි මේකේ ප්‍රධාන හේතුව. මේ ටික හරි. හරි 13 වෙනි එකේ ලැම්ඩා විදිම 2යි කියලා අල්ලගත්තා නම් ඒක හරි. ලැම්ඩා විදිම 2යි නම් ලැම්ඩා විදිම 2 සමානයි 50යි නම් ලැම්ඩා සමානයි 100 සෙන්ටිමීටර් කියන 1 මීටර් v සමානයි f ලැම්ඩා එකට දැම්මා 320 වැඩි කිරීම 1. ඒතර 320යි කියලා මෙනවා. මේ 14 හදන්න තියෙන්නේ v සමානයි වර්ගමූල t v සමානුපාතික වර්ගමූල t වලට දාලා ඉතින් එනවා ඒකේ උත්තර මේක 6 සැලෙන් නෝට් නෑ සෝරි 6 නීට AV f සමාන 6 නීට AV දැම්මම මේකට උත්තරේ එනවා. මේකේ දුරදෘෂ්ටියත්වයෙන් පෙළෙන කෙනෙකු විදුරු ලක්ෂ්‍ය 50 කියන දුරදෘෂ්ටියත් එක්කෙන් දුර වෙනවා. ළඟ පේන්නේ නැහැ. ළඟ පේන්නේ නැති එකකේ උට පේන උපරිම දිග 50යි කියලා තියෙන්නේ. 25කින් පේන එක. එතකොට අපි 25ක තියෙන එක 50කට දාන්නයි ඕනේ. 25කට තියෙන එක 50කට දාන්නයි ඕනේ. එතකොට v සමාන වෙන්නේ 50ට u සමාන වෙන්නේ 25ට. ඔක කාච සූත්‍රයට දැම්මහම එකයට v එකයට v ඍණ එකයට u සමාන එකයට f වලට දැම්මහම පස්සේ උත්තරේ එනවා ඍණ එකයට 50. ඍණ එකයට 50යි සමාන එකයට f කියලා එනවා. එතකොට f සමාන ඍණ 50යි කියලා එනවා. එතකොට 50 සෙන්ටිමීටර්ස් තියෙන මේක විතරයි. මේ දෙක විතරයි. අර අපිට ඍණ 50ක් කියන ඍණ 50ක් කියන උත්තර කාචය. උත්තර කාචයක් කියන විදිහට අபிසරණ කාචය. එතකොට මේකට උත්තරේ 3. මේක හරි. මේක හරිනේ අදෝරක්තලු සංයුක්ත කුට්ටියට ඇතුළු සාවිධානතා වැඩි කළ හැක්කේ. ජල වාෂ්ප කිරීම වැඩි වෙනවා. මොකද කවුන්ට් එක තුළ තියෙන ජල වාෂ්ප ගන්න. ඒතකොට ඒ හරි පරිමාණ අඩු කරාම මේ ජල වාෂ්ප තියෙන ජල වාෂ්ප ගන්න වැඩි වෙනානේ සාන්ද්‍රණය. ඒතකොට ඒ හරි C හරි කුට්ටියේ උෂ්ණත්වය අඩු කරාම ජල වාෂ්ප වැඩි වෙනවා. ඒකත් මතක තියාගන්න ඕනේ. ඒක කලින් ප්‍රශ්නේ අහලා තිබ්බා. ඒක පටලවලා අහලා තිබ්බේ. ඒතර ඔය උත්තර තුනම හරි. ඒ ABC සියල්ලම හරි. මේ ටික හරි මේක මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය සමීකරණයට දාලා මෙතන වෘත්තයෙන් 4යි 7 තියෙනද කැට 4යි වැඩි කරන්නයි ඕනේ. ඇල්ෆා විමෝචනය කරාම 4යි 2යි අඩු වෙන්න ඕනේ. බීටා අංශ දෙකක් විමෝචනය කරනවා කියන්නේ බීටා දෙකක් මේ ප්‍රෝටෝන දෙකක් එකතු වෙනවා මේ නියුට්‍රෝන දෙකකින්. ප්‍රෝටෝන දෙකක්